ආයල්නේ කොහොමද සුබන් සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමදෙනාටම. ඔන්න ඉතින් අද සුපිරි වීඩියෝ එකක් අරගෙන තමයි මම ඇවිල්ලා තින්නේ ඔයගොල්ලන්ට. මම අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරන් ඉන්නේ යාළුවනේ පරණ ගෙවල් වල තියෙන පරණ 5 ampere plug base එකක් වෙනකොට එතනට 13 ampere plug base එක රිප්ලේස් කරගන්න හැටි මම සරලවම කියලා දෙන්න යාළුවනේ කොහොමද ඒක කරගන්නේ කියලා. ඒකෙන්ද වීඩියෝ එක අනිවාර්යෙන් skip කරන්න තු බලන්න. මේ වගේ 13 ampere plug base එකක් හයි කරගන්න හැටි තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. 5 ampere plug base දැන් භාවිතයෙන් අයින් කරලා තියෙනවා යාළුවනේ. ඒක පාවිච්චි කරන්නේ නැහැ මේ වන විටත්. දැන් පාවිච්චි කරන්නේ මේ 13 ampere plug base එක තමයි යාළුවනේ. දැන් ඉන්නේ ඉලෙක්ට්‍රික් බඩුවලත් අනිවාර්යෙන් තියෙන්නේ යාළුවනේ 13 ampere plug top එකක් තමයි. ඒකින්ද යාළුවනේ අනිවාර්යෙන් ගෙවල් වල තියෙන 5 ampere plug base මාරු කරලා 13 ampere plug base එකට යන එක ගොඩක් හොඳයි. හරි යාළුවනේ ඉතින් තව කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන් මේක මේ අපි 5 ampere මෙච්චර කල් දීලා ඒක 13 ampere එකට මාරු කරන එක හොඳයිද කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ යාළුවනේ. මොකද අපි පාවිච්චි කරන ඒ කියන්නේ භාණ්ඩය අනුව තමයි යාළුවනේ ගන්න ampere එක තීරණය වෙන්නේ. ඒකින්ද මේක ampere 13 plug top එක කිව්වට මේකෙන් ampere 13ක්ම ගන්න ඉලෙක්ට්‍රික් බඩු පාවිච්චි කරන්නේ ගොඩක් අඩුවෙන් යාළුවනේ. ඒකින්ද ඔයගලන්ට ගැටලුවක් වෙන්නේ යාළුවනේ මේ විදිහට 13 ampere plug එකකට මාරුනට කිසි ප්‍රශ්නයක් නැහැ යාළුවනේ. ඒ වගේම යාළුවනේ තව දෙයක් කියන්න ඕන 13 ampere වලට අදාළ කේබල් වෙනම තියෙනවා. ඒ වගේ කේබල් සයිස් තියෙනවා යාළුවනේ. ඒවා මම ඔයාලට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒකද දැන්ට ඔයාලා මේ විදිහට ඔයාලගේ තියෙන 5 ampere plug top එක මාරු කරගත්තට ප්‍රශ්නයක් නැහැ යාළුවනේ. 13 ampere plug base එකකට ගොඩක් පරණ ගෙවල් නම් යාළුවනේ 1444 කේබල් එකෙන් තමයි ගොඩක් වයරින් කරලා ඇත්තේ plug base එහෙම. ඉතින් ඒ කේබල් වලුත් යාළුවනේ ampere 10ක ප්‍රමාණයක් ලෝඩ් වෙනවා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. මේ දැන් ඔය ampere 5 plug වලින් කලින් ampere 5ම ගන්න ඉලෙක්ට්‍රික් බඩු පාවිච්චි වෙන්නේ නැහැ යාළුවනේ. ඉතින් මේ අපි 13 ampere plug base එකට මේක මාරු කරා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකින්ද ගැටලුවක් කරගන්න එපා යාළුවනේ. ඔයාලා මේ විදිහට තියෙන 5 ampere plug base ඔයාලා 13 ampere වලට මාරු කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ යාළුවනේ. හරි යාළුවනේ එහෙනම් මම ඔයාලට කියලා දෙන්න කොහොමද මේක කරන්න කියලා. අපි යන් යාළුවනේ අපි වීඩියෝ එකට. ඒ වගේම තමයි යාළුවනේ මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරලා අනිවාර්යෙන් support එක දෙන්න යාළුවනේ. හරි යාළුවනේ මේ 5 ampere plug base එක තමයි යාළුවනේ මම අද ඔයාලට මාරු කරලා පෙන්නන්නේ. මේ තියෙන මම අද මාරු කරන 13 ampere plug එක. හරි යාළුවනේ මේ 13 ampere plug එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන L කියලා තියෙනවා. එතනට දෙන්න ඕනේ යාළුවනේ. ධන supply එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන L කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් යාළුවනේ මෙතන N කියලා තියෙනවා. දැන් දෙන්න යාළුවනේ නියුට්‍රල් කේබල් එක. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන E අකුර ගහලා තියෙනවා. එතනට දෙන්න යාළුවනේ earth කේබල් එක. ඔයාලට බලා ගන්න පුළුවන් එතන earth එකට අදාළ symbol එකක් තියෙනවා මාක් කරලා. හරි යාළුවනේ දැන් 5 ampere plug එකේ තියෙන මේ විදිහට තමයි LNE කියලා. මේ විදිහට මේ plug එක ගලව ගන්න ඕන. මෙතන තියෙන knob දෙක ආලා ඉස්සලා පන්න ගන්න යාළුවනේ. හරි යාළුවනේ මේ විදිහට knob දෙක පන්න ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යන දෙකක් තියෙනවා. ඒ යන දෙක ඔයාලා ගලව ගන්න. හරි යාළුවනේ යන ටික ගලවුවට පස්සේ මේ විදිහට plug base එක ඔයාලට ගලව ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මේකේ වයර් 6ක් තියෙනවා. සාමාන්‍යයෙන් වයර් 3යි යාළුවනේ එන්නේ. වයර් 6 වෙන වෙලාවුත් තියෙනවා. මේකෙන් 6ක් ඇහිලා තියෙන යාළුවනේ මේකට ඉන් වෙන එකයි. ඊට පස්සේ යාළුවනේ මේකෙන් තව plug එකකට අවුට් කරනවා. ඒකයි මෙතන වයර් 6ක් තියෙන යාළුවනේ. ඒක ඔයාලා ගැටලුවක් කරගන්න එපා. ඔයාලගේ සමහරකට මේ විදිහටම තියෙන්න පුළුවන්. නැත්නම් වයර් 3ක් විතරක් තියෙන්න පුළුවන් යාළුවනේ. නැත්නම් එක පොයින්ට් එකකට යාළුවනේ වයර් 3 තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වයර් 9ක් තියෙන්නත් පුළුවන් යාළුවනේ. ඒක ඔයාලා ගැටලුවක් කරගන්න එපා. හරියට earth neutral pace හරියට දෙන්න යාළුවනේ 13 ampere plug එකට හයි කරනකොට ඒ අදාළ තැන් වලට ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මේකෙත් L කියලා ගහලා තියෙනවා. ඒ වගේම N කියලා ගහලා තියෙනවා. ඒ වගේම E අකුරත් ගහලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. pace neutral earth කියලා ඔයාලට ඒ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ යාළුවනේ. ඔයාලට තියෙන්නේ දැන් මේ විදිහට මම පෙන්නනවා මේක supply තියෙනවා. මම off කරගත්තේ නැහැ. ඔයාලට පෙන්නන්න ඕන හින්දා ඔයාලට බලා ගන්න පුළුවන් L කියන එකේ මේ විදිහට supply එක තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මෙතන N කියන එකේ supply එක තියෙන විදිහක් නැහැ කොහොමත්ම. ඒ වගේම තමයි යාළුවනේ E කියන එකේ supply තියෙන විදිහක් නැහැ. L කියන එකේ හැරෙන්නේ යාළුවනේ අනිත් ඒවා supply එනවා නම් අනිවාර්යයෙන්ම ඔයගලගේ වයරින් එකේ යම්කිසි ගැටලුවක් තියෙනවා යාළුවනේ. ඒකින්ද ඒ විදිහට supply තිබ්බොත් එහෙම යාළුවනේ අනිවාර්යෙන් ඔයාලා විදුලි කාර්මිකයෙක් ගහලා ඒක පරීක්ෂා කරලා බලා ගන්න යාළුවනේ මොකද්ද වෙලා තියෙන ගැටලුව කියලා. මම ඔයාලට කියා දෙන්න යාළුවනේ මේ විදිහට නියුට්‍රල් වෙලා earth වෙලා supply පින්න නම් ඒකට බලපාන හේතු මොනවද කියලා මම ඉදිරියට වීඩියෝ එකක් අරන් එන්නම් යාළුවනේ. හරි යාළුවනේ ඔයාලට පුළුවන් මේ විදිහට ඇනටික මේකෙන් ගලවගෙන මේකට 13 ampere plug base එක හයි කරගෙන මම පෙන්නන්නම් ඒක ඔයාලට කරන්න කොහොමද කියලා. හරි යාළුවනේ මම මේ විදිහට නිවසේ supply off කරගත්තා. ඒ කියන්නේ යාළුවනේ මම trip switch එක off කරලා තියෙන්නේ මේ වෙනකොට. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් supply නැහැ. අනිවාර්යෙන් ඔයාලත් මේ දේ කරන්න කලින් අනිවාර්යෙන් supply off කරන් ඉන්න යාළුවනේ.
සප්ලයි ඔන් එකේ තියද්දි කොහොමවත් මේ දේවල් කරන්න යන්න එපා යාළුවනේ. හරි දැන් තියෙන යාළුවනේ ඔයාලට මේ විදිහට ඇන් ටික පාන්නගෙන වයර් ටික ගලවලා අර 13 ampere plug එකට හයි කරගන්න විතරයි තියෙන්නේ. හරි යාළුවනේ මේ තියෙන යාළුවනේ අපේ සප්ලයි යන කේබල් එක. ඒ කියන්නේ L කියන්නේ මේක තමයි යාළුවනේ. ඒ කියන්නේ මේක ලයිව් කේබල් එක යාළුවනේ. මේකේ පිටත පරිවාරයකට යටින් තව පරිවාරයක් තියෙන යාළුවනේ. ඒක තියෙන දුර පාටින්. ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්න යාළුවනේ නියුට්‍රල් කේබල් එක. මේක පිටත පරිවාරයකට යටින් නිල් පාටින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒක නියුට්‍රල් එක. අනිත් කොළ පාටයි කහ පාටයි තියෙන යාළුවනේ earth කේබල් එක. හරි යාළුවනේ මම ඔයාලට දැන් සවි කරලා පෙන්නන්නම් කොහොමද 13 ampere plug එක මේකට හයි කරගන්නේ කියලා. ඔයාලට මේ විදිහට 13 ampere plug එක ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙතන L කියලා ගහලා තිනවා. ඒ L කියලා ගහලා තියෙන තැනට යාළුවනේ ඔයාලා දෙන්න ඕනේ අනිවාර්යෙන් අතන වයර් සෙට් එකේ තියෙන දුඹුරු පාට කේබල් එක. හරි යාළුවනේ මේ විදිහට ලයිව් වයර් එක අපි සම්බන්ධ කරගත්තට පස්සේ අපිට ඊළඟට සම්බන්ධ කරගන්න පුළුවන් යාළුවනේ නියුට්‍රල් වයර් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. දැන් ඔයාලා N කියන ගහලා තියෙන තැනට යාළුවනේ මෙතන නියුට්‍රල් කේබල් එක දෙන්න. මෙතන N කියලා ගහලා තියෙනවා ඔයාලට පේනවා ඇති. එතෙන්ට ඔයාලා මේ නියුට්‍රල් වයර් එක සවි කරගන්න යාළුවනේ. හරි ඔයාලා ඉතින් අපිට ඊළඟට හයි කරගන්න තියෙන earth wire එක ඔයාලට බලා ගන්න පුළුවන් plug base එකේ E කියලා තියෙන තැනට මේ earth wire එක දෙන්න දීලා ඔයාලා හොඳට මේ ඇනට ඔක්කොම ටික තද කරගන්න යාළුවනේ හොඳට. බුරුලට කිසිම නෑයක් තියන්න එපා යාළුවනේ. ඇන ටික තද කරගත්තට පස්සේ පුළුවන් ඔයාලට මේක ආයි බිත්තියට ෆිට කරගන්න. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ අපි 13 ampere plug base එකට මාරු කරන්නේ. අපි පරණ 5 ampere plug එක අයින් කරලා. හරි යාළුවනේ ඉතින් ගෙවල්ලා තියෙන පරණ plug base එකක් අයින් කරලා මේ විදිහට තමයි යාළුවනේ අලුත් 13 ampere plug base එකට මාරු වෙන්නේ. ඔයාලත් ඉතින් ඔයාලගේ ගෙවල් වල පරණ 5 ampere plug base තියෙනවා නම් මේ විදිහට 13 ampere plug එකකට මාරු කරගන්න. මොකද යාළුවනේ දැන් එන්නේ ඉලෙක්ට්‍රික් පඩු හැම එකම තියෙන යාළුවනේ 13 ampere plug top එක. ඒකෙන්ද ඔයාලට පුළුවන් මේ විදිහට සරලව ගෙදරදීම ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් නැතුව මේ වැඩේ කරගන්න. හරි යාළුවනේ ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ තමයි වීඩියෝ එකට ඔයාලගේ අදහස් අනිවාර්යෙන් දක්වන්න. ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න යාළුවනේ. Universal Electrical YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න කියලා මම ඔයාලට කියනවා යාළුවනේ. අනිවාර්යෙන් bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම දාන වටින කියන වීඩියෝ ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි යාළුවනේ එහෙනම් අපි තවත් වටින වීඩියෝ එකකින් හම්බ වෙමු.